සුබ දවසක්. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධයෙන් සාකච්ඡා කරන වැඩසටහන් මාලාවේ දෙවෙනි වැඩසටහනත් එක්ක තමයි අද අපි එකතු වෙන්නේ. මම ඉසුරි විජේසේකර කොළඹ විශ්වවිද්‍යාලයේ තෙවන වසර ශාස්ත්‍රවේදී උපාධි අපේක්ෂිකාවක් විදිහට මම අධ්‍යයන කටයුතු වල නිරත වෙමින් ඉන්නවා. ඉතින් අද අපේ තේමාව තමයි කාටූන් සහ ප්‍රජාතන්ත්‍රවාදය. ඉතින් මේක පිළිබඳව සාකච්ඡා කරන්න අද අපිත් එක්ක එකතු වෙනවා ලංකාදීප සහ ඩේලි මිරර් පුවත්පත්වල කාටූන් ශිල්පී අවන්ත ආටිගල. සුබ දවසක් අවන්ත. සුබ දවසක්. සාකච්ඡාව සඳහා ප්‍රවේශයක් විදිහට මම හිතනවා අපි හොඳයි කියලා කතා කරොතින් මුලින්ම මොකද්ද මේ දේශපාලන කාටූන් කියන්නේ සහ දේශපාලන කාටූන් වල තියෙන මූලික ලක්ෂණ මොනවාද කියන එක සම්බන්ධයෙන්. ඔව් ඉසුරි ඇත්තටම දේශපාලන කාටුන් වල ආරම්භයේ ඉඳන්ම මුල්ම කාටුනේ ඉඳන්ම ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂාවටත් ඒ වගේම සමාජ සහ දේශපාලන කරුණු විවරණයටත් මූලිකත්වය දීලා වැඩ කරලා තියෙනවා. 1757 පෙන්සිල්වේනියා ගැසට් කියන මේ පුවත්පතට බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් කියන රාජ්‍යතාන්ත්‍රික වගේම නිර්මාණ ශිල්පිය කරපු කාටුන් එක තමයි මුල්ම කාටුන් එක විදියට සැලකන්නේ. හැබැයි ඒකෙන් අදහස් වෙන්නේ ඊට කලින් කාටුන් ඇඳලා තිබුණ නැහැ කියන එක. ඊට කලිනුත් අවුරුදු මනුස්ස ශිෂ්ටාචාරයේ ආරම්භයේ ඉඳන් මිනිස්සු ගස්ගල් වල මේ ගල් ගුහාවල මේ විවිධ නිර්මාණයන් කරා. නමුත් මේ වර්තමානයේ පුවත්පත් කාටුනේ මූලික මේ ස්වරූපයට ගැලපෙන කාටුන් එකක් තමයි 1754 බෙන්ජමින් ෆ්‍රැන්ක්ලින් ඇඳලා තියෙන්නේ. එතනින් පස්සේ ඒ කාටුන් කලාව වර්ධනය වෙලා ඇවිල්ලා 18 වෙනි සතවර්ෂයේ මැද භාගයේ විතරනකොට සෑහෙන මට්ටමකට ඇවිල්ලා තිබුණා. 1860 ගණන් වල ඇමරිකාවේ තෝමස් නාස්ට් කියන කාටුන් ශිල්පියා විශේෂයෙන් ඒ කාලේ තිබිච්ච නිව්යෝක් නගරයේ ආශ්‍රිතව තිබිච්ච මේ දූෂිත දේශපාලන මේ තන්ත්‍රයට විරුද්ධව කාටුන් විශාල වශයෙන් හැන්දා. ඒකත් එක්ක ওই දේශපාලන කාටුන් කලාව ලෝකේ පුරාමත් ඇමරිකාවෙත් මේ විශාල විදිහට ජනප්‍රියපත් වුණා. ඊට පස්සේ මම හිතන්නේ දේශපාලඥයාගේ නම විලියම් එම් ට්විට් කියලා කියන මම හිතන්නේ මේ ඔය ගෑන් ඔෆ් නිව්යෝක් කියන ෆිල්ම් එක බලලා තියෙන කට්ටිය දන්නවත් ඇති. ඒකේ චරිතය ඉන්නවා. ගෑන් ඔෆ් නිව්යෝක් කියන ෆිල්ම් එකේ දූෂිත දේශපාලන කවයක් තිබුණා නිව්යෝක් නගරයේ ආශ්‍රිතව. ඔවුන්ට පුළුවන්කම තිබුණා හැමදේම පාලනය කරන්න. මේ ඒ වගේ මේ ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික ලක්ෂණවත් තිබුණේ නැහැ. කල්ලිය මගින් තමයි නිව්යෝක් නගරය පාලනය කරේ. ඒ වගේ අවස්ථාවක මේ තෝමස් මේ නාස්ට් කියන මේ කාටුන් ශිල්පියා මේ ඔහු පුවත්පත් මගින් ඒ හෙලා දකින්න පටන් ගත්ත ඔහුගේ ක්‍රියාකලාපය. මම හිතන්නේ ඒ කාලේ කවුරුත් ඉදිරිපත් වුණෙත් නෑ ඒ වගේ මේ දේශපාලන මේ කල්ලි නායකයෙක්ව විවේචනය කරා. මේ පස්සේ මේ දේශපාලඥයාට ඒ සියලු කටයුතු අකලා අවසානයේ සිරපත් කණ්ඩපවා සිද්ධ වුණා. මම හිතන්නේ ඒ තමයි මේ කාටුන් එකේ මුලින්ම මේ කාටුන් කලාවේ හැකියාව පෙන්වපු ස්ථානයක් තමයි මේ ඇමරිකාවේ. මම හිතන්නේ තෝමස් නාස්ට් ඇමරිකානු කාටුන් කලාවේ පියා විදිහට සැලකනවා එහෙනම්. එතනින් පස්සේ වර්ධනය වෙලා ඇවිල්ලා හැම කාටුන් ශිල්පියෙක්ම මේ වෙනකන් ඒ ප්‍රජාතන්ත්‍රවාදී වෙනුවෙන් වැඩ කරනවා සහ මේ ඒ වෙනුවෙන් ක්‍රියාත්මක වෙනවා. ඊළඟට ඔයා ඇහුවේ මේකේ ලක්ෂණ මොනවද කියලා. කාටුන් කලාව කියවම ඇත්තටම මේ දෘශ්‍ය කලාවත් දේශපාලන විවරණත් ඒකාබද්ධ කරලා සරල කරලා ජනතාවට ලබා දෙනවා කියලා මගේ අදහස. ජනතාවට තේරුම් ගන්න අපහසු සමහර දේශපාලන කරුණු දෘශ්‍ය කලාවත් එක්ක එකතු කරලා ජනතාවට තේරුම් ගත හැකි මට්ටමට මේ විවිධ මේ සාක්ෂරතා සහිත පුජ්‍යලයන්ට තේරුම් ගත හැකි මට්ටමට කාටුන් වලින් ලබා දෙනවා. දැන් සමහරුන්ට මේ කියවන්න බෑ. නමුත් කාටුන් එකක් දැකපුවාම පුළුවන් ඒ කෙනාට සමහර මේ කරුණු තේරුම් ගන්න.
ඇති නැති පරතරය දූෂණය ඒ වගේ කරුණු. ඉතින් ඒ වගේ හැම වෙලාවෙම මේ කාටුන් වලට අපි යොදාගන්නේ සංකේත. ඒකෝට ඒකේ භාෂාව නැතත් සමහර වෙලාවට සංකේත වටහා ගන්න පුළුවන්. ඒ කියන්නේ උතනදී ඇත්තටම වෙන්නේ අර රූප මාධ්‍ය කියන එක තමයි අපිට භාෂාවට කලින් මුණ ගැස්සන්නේ කාටුන් එක හරහා. එතකොට අර කාටුන් එක හරහා ඒ අපි හදාගන්න භාෂා ව්‍යුහය ඇතුළේ තමයි ඊට පස්සේ අපි දේවල් තේරුම් ගන්නෙ. තේරුම් ගන්න. දැන් ප්‍රජාතන්ත්‍රවාදයට මේක කොහොමද එකතු වෙන්නේ කියලා ගත්තොත් එහෙම ඇත්තටම මේ දැන් ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් යුගයේ ගත්තොත් එහෙම ඇතන්ස් වල තමයි මම හිතන්නේ ප්‍රජාතන්ත්‍රවාදයේ මුල් හම්බෙලා තියෙන්නේ. ඒ කාලේ තිබුණේ ඍජු ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රමයක්. ඒ කියන්නේ ප්‍රජාවේ කට්ටියම ගිහිල්ලා තමන්ට අවශ්‍ය නීති සම්පාදනය කරගන්න ඡන්දය දුන්නේ සමහර කුඩා සමාජවල ගිහිල්ලා ඒ ජනතාවම ප්‍රජාතන්ත්‍රවාදී විදිහට තමන්ගේ නීති තෝරලා ගත්තා. හැබැයි වර්තමාන වෙනකොට දැන් අපේ වගේ රටවල් වලට වෙනකොට නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී ඇවිල්ලා තිනවා. දැන් අපිට වෙලා තියෙනවා නියෝජිතයෙක් යවන්න වෙලා තිනවා අපේ අදහස් අපේ දේවල් මේ පාර්ලිමේන්තුව හරහා සම්මත කරගන්න. එතින්දී ප්‍රශ්නයක් වෙලා තියෙන්නේ මේ බලය ගන්න නැත්තම් මේකට තෝරාගන්න කලින් කියන දේශපාලන නියෝජිතයා කියන දේ සහ ඔහු බලය ගත්තට පස්සේ කරන දේ අතර පරස්පරතාවයක් ඇති වෙලා තියෙනවා. මම හිතන්නේ ඒක අපේ රටවල්ලත් මේ සියලු රටවල්ලත් තියෙන ප්‍රශ්නයක්. ඉතින් කාටුන් ශිල්පීන් විදිහට අපිට පුළුවන් මේ පරස්පරතාවයද ඊළඟට මේ කට්ටිය මොනවද කරන්න හදන්නේ? ප්‍රජාතන්ත්‍රවාදී කිව්වහම ඡන්දයෙන් අපි මේ පත් කරන එක විතරක් නෙමෙයි. ඒ කට්ටිය ගිහිල්ලා කරන දේවල් ඒ කියන්නේ දූෂණය. එතකොට කාන්තා ඒ සම්බන්ධව කරන හිංසන. එතකොට ගියාම පොලිසිය සමග සම්බන්ධ වෙලා කරන ඒ පොලිස් විවිධ ඝාතන දේවල්. ඒ සියලු දේවල් ප්‍රජාතන්ත්‍රවාදී හානි කරන දේවල් විදිහට තියෙනවා. ඒ හින්දා මේ කාටුන් ශිල්පියෙකි මම හිතන්නේ කාටුන් ශිල්පය හරහා කරන්න පුළුවන් සාමාන්‍ය ජනතාවට මෙම කරුණු ගැන දැනුවත් කරන්න සහ ඒ ගැන හිතන්න පොළඹවන්න. ඔව් ඇත්තටම පුවත්පත් කාටුන් වල ප්‍රධාන ලක්ෂණ 4ක් අපිට හඳුනා ගන්න පුළුවන්. එකක් තමයි සංකේත භාවිතය, අනිත් එක අතිශයෝක්තිය, අනිත් එක උත්ප්‍රාසය, අවසාන වශයෙන් වචන භාවිතය. ඉතින් අවන්තර පුළුවන් ද මේ සම්බන්ධයෙන් කෙටි හැඳින්වීමක් අපිට කරන්න? ඇත්තටම කාටුන් වල ප්‍රධාන එක තමයි මේ සංකේත. සංකේත කිව්වහම දැන් අපි දැන් වැසිකිළියකට ගියාම වැසිකිළියේ කාන්තා රූපෙකුයි පිරිමි රූපෙකුයි ගහලා තිනවා. අපි දන්නවා මේකේ මොකක්ද ඒකට යන්න ඕනි කියලා. අපි ඒක ගැන ඉගෙනගෙන ඒකේ භාෂාව අදාළ නැහැ. ඒතකොට කොයි රටේ මොන භාෂාව කතා කරන මිනිසියාවත් අර සංකේත දෙක දැකපුවාම අපිට කාන්තා පිරිමි අපි මේකට යන්න අවශ්‍ය කියලා දන්නවා. ඒ වගේ කාටුන් කලාවේදීත් අපි සංකේත තමයි භාවිතා කරන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සම්බන්ධව කාටුන් ඇඳීමේදීත් මේ සියලුම මේ සංකේත තමයි අදහස් සඳහා යොදාගන්නේ. ප්‍රජාතන්ත්‍රවාදය සඳහා ඒ අදාළ කාටුන් ඇඳීමේදී අපි ගොඩක්ම යොදාගන්න එක තමයි ඡන්ද පෙට්ටිය. ඒක සංකේතයක් විදිහට. මේ එතකොට තව ගත්තොත් කතිර සලකුණ සහිත කොළය. එතකොට ගියාම තව විශේෂ එකක් යොදා ගන්නවා මේ අර ග්‍රීක කණුත් එක්ක වල දැකලා ඇති අර මේ බිල්ඩින් එක. ඔව්. ඇතන්ස් වල එහෙම තියෙන අර පරණ බිල්ඩින් එක එකත් කාටුන් වලට ගන්න. මොකද ප්‍රජාතන්ත්‍රවාදයේ මූලය එතන හින්දා සමහර ලාවට ඒ කණුත් එක්ක දැම්මම කණු වලට විවිධ නම් දාලා මේ විදායක විවස්ථාදායක අධිකරණය කියලා දාලා හිටන් ඒ කණු වලට ඒකත් කාටුන් වලට යොදා ගන්නවා. ඒ වගේ සංකේත යොදාගෙන ඒ හරහා තමයි අපි අපේ අදහස ප්‍රකාශ කරන්නේ. තව ඒකාධිපතිවාදය මේ අපිට නියෝජනය මේ නිර්මාණය කරන්න අවශ්‍ය වුණු සමහර ලාවට අපි මේ මෙතන පොඩි රැවුල තියෙන ඔයාලා දැකලාදී ලංකාවේ කාටුන් වලත් අපි අඳිනවා මේ පොඩි රැවුලක් මෙතන තියෙනවා අනිත් කොණ්ඩේ පැත්තට පීරලා ඉන්න දේශපාලඥයෝ. මම හිතන්නේ මේ පැසිස්ට්වාදී නියෝජනය ගන්න හිට්ලර්ගේ ස්වරූපය තමයි ඒ ගන්න හදන්නේ. මේ විවිධ රටවල් දැන් කාටුන් වලට අඳින්න වුණොත් අපි ඒ රටවල් වලටත් අදාළ සමහර සිම්බල්ස් තියෙනවා ඒවා පාවිච්චි කරනවා. දැන් ඇමරිකාව අඳින්න වුණොත් අපි අංකල් සෑම්ව අඳිනවා. ඒ වගේම ඉන්දියාව අඳින්න වුණොත් අපිට කාටුන් එකකට ඉන්දියාව කියලා පෙන්වන්න සිම්බල් එකක් විදිහට අපි සමහර ලාවට බෙන්ගාලි ව්‍යාග්‍රය අඳිනවා. එහෙම නැත්නම් අලියෙක් අඳිනවා ඉන්දියාවේ එකත් එක්ක. හැබැයි ලංකාවේ ප්‍රශ්නයක් තියෙනවා අපිට ලංකාව කාටුන් එකකට කැරක්ටර් එකකට ගන්නකොට අපිට අඳින්න සංකේතයක් පිළිබඳ සිංහයා ගත්තොත් අපිට සිංහල ජාතිය පමණක් කියන ප්‍රශ්නේ තියෙනවා. දැන් ලංකාවේ කාටුන් ශිල්පීන්ට එන අභියෝගයක් තමයි මේ
ලංකාව නියෝජනය කරන්න අපිට පොදු සංකේතයක් නැතිකම. ඒ ප්‍රශ්නේ තියෙනවා. ඊළඟට කාටුන් වල මේ වගේ සංකේත යොදාගත්තට පස්සේ අපි සංකේත අවශ්‍ය පරිදි එක්ස්රැජරේට් කරන්න, ඒ කියන්නේ මේ අතිශෝක්තියට නංවන්න පුළුවන්. ලොකු කරන්න ඒ සංකේත ඒ විදිහටම ගන්න ඕනේ කියලා එකක් නැහැ. ඊළඟට තව එකක් තමයි හැම කාටුන් එකකම යම්කිසි ප්‍රමාණයකට හාස්‍ය තියෙනවා. හාස්‍ය නැතුවත් අනින කාටුන් තියෙන. හැබැයි හාස්‍ය තියෙනවා නම් වඩාත් හොඳින් සාමාන්‍ය ජනතාව අතරට ඒ පණිවිඩේ යනවායි කියලායි මගේ අදහස. දැන් ප්‍රසිද්ධ කියමනක් තියෙනවා කාටුනියක් දැක්කහම මුලින්ම hina වෙනවා පස්සේ හිතන්න ගන්නවා කියලා. අනිවාර්යයෙන්. එතකොට හාස්‍යයක් ගැඹලා තියෙද්දි ඒක වැළඳ ගැනීමේ ප්‍රවණතාවය වැඩි. අන්තිම එක කාටුන් එකක වචන අවශ්‍ය නැහැ කාටුන් එක. ඇත්තටම ගත්තොත් එහෙම කාටුන් එකක් රූප වලින්ම කියන්න පුළුවන් නම් ඒක සාර්ථකයි. එතකොට ඒක විවිධ ජන කොටස් වලට විවිධ භාෂා විවිධ ශාස්ත්‍ර තියෙන ජන කොටස් වලට ඒක යන ප්‍රමාණය වැඩි. ඉන්න වචන අවශ්‍යම නැහැ. නමුත් අපි සංකීර්ණ දේශපාලන අදහසක් කියන්න වෙද්දී සමහර ලාවට වචන එකතු කරන්න සිද්ධ වෙනවා. ඔව්. ඒ කියන්නේ කාටුන් වල තියෙන සීමාවත් යම් විදිහකට ඒක තමයි මම හිතන්නේ. ඒ කියන්නේ දැන් අර චිත්‍රකින් කොහොමද කාටුන් එක වෙනස් වෙන්නේ කියන එක බැලුවම හොඳට අහු වෙනවා. ඒ කියන්නේ අතරම දැන් කාටුන් එකෙන් බලාපොරොත්තු වෙන්නේ අපි මුලටම දේශපාලන ප්‍රකාශනයක් කරන එකනේ. ඒකේ කලාත්මක කැලේ තියෙන ඊට පස්සේ. එතකොට දේශපාලන ප්‍රකාශනය කරන්න යනකොට අර ඕනේ සංකේත පාවිච්චි නොවෙන්න පුළුවන්. ඒ කියන්නේ අවශ්‍ය දේවල් හරියටම කාටුන් ශිල්පියාට එතෙන්ට ගන්න බැරි වෙන්න පුළුවන්. එතකොට තමයි ලේබල් කිරීම කරන්න වෙන්නේ අතරම නේද? දැන් ඒ විදිහට තමයි කාටුන් එක ආකෘතිය ඒ වගේ දේවල් වලින් තමයි එන්නේ. ඊට පස්සේ අපි හිතන්න ඕන එකක් තමයි කාටුන් එකේ මොනවද අන්තර්ගතය. ඇතුල් වෙන්න ඕනේ දේ. ප්‍රසිද්ධ පැරණි කාටුන් ශිල්පියෙක් කියලා තියෙනවා කාටුන් එකක මේ අන්තර්ගතය තමයි වැදගත් 75%. එහෙම ආකෘතිය එහෙම නැත්නම් ඇඳීම නිර්මාණ 125ක් තිබුණොත් ඇති කියලා. ඒ කියන්නේ හොඳ කාටුන් එකක නම් ඒකේ හොඳ ශක්තිමත් අදහසක් ගැබ් වෙලා තියෙන්න ඕනේ සමාජය ගැන. එතකොට ඇඳීම යම් කිසි දුර්වලතාවයක් තිබුණත් ඒක ලොකු බලපෑමක් වෙන්නේ නැහැ. අවන්ත දැන් කතා කරා කාටුන් වල ඉතිහාසය සම්බන්ධයෙන්, ඊට පස්සේ කතා කරා කාටුන් වල ලක්ෂණ මොනවද කියන එක සම්බන්ධයෙන්. අපි දැන් කතා කරමු නේද? ඒ කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය සඳහා කවුලුවක් විදිහට කොහොමද අපි පුවත්පත් කාටුන් හඳුනගන්නේ කියන එක ගැන. ඔව් ඉසුරි. ඇත්තටම ලංකාව වගේ නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී දෙන රටවල් වල ප්‍රධාන එකක් තමයි ඡන්දයට කලින් දේශපාලකයෝ ප්‍රකාශ කරන ඡන්ද පොරොන්දුයි. නමුත් බලයද ගත්තට පස්සේ ඔවුන් ක්‍රියාත්මක කරන දේවලු අතර තියෙන පරස්පරතාවය. මම හිතන්නේ කාටුන් වලින් අපිට ඒක විවේචනාත්මකව ඉදිරිපත් කරන්න පුළුවන්. මේ උදාහරණයක් හැටියට මම මේ කාටුන් එක ඉදිරිපත් කරනවා. මේක පේනවා ඇති ඉතිරි දාලා තියෙනවා මේ ඡන්ද පෙට්ටි ගොඩක් තියෙනවා. එක එක ඡන්ද පෙට්ටි වල එක එක සිම්බල්ස් තමයි උඩ තියෙන සිදුරු වෙනුවට. එක ඡන්ද පෙට්ටියක් තියෙනවා අපි සාමාන්‍ය දන්න නිවැරදි ඡන්ද පෙට්ටියක ප්‍රජාතන්ත්‍රවාදී කියලා ගහලා තියෙනවා. නමුත් අනිත් ඡන්ද පෙට්ටි වල තියෙනවා ආගමික සංකේත ආයුධ තියෙනවා විවිධ මේ සලකුණු ගොඩක් තියෙනවා. දැන් ඒවෙන් කියන්නේ මේ සමහර මේ දේශපාලඥයෝ මේ සාමාන්‍ය ජනතාවට වටහා ගන්න පුළුවන් ඔවුන් මේ ඡන්ද රැස්වීම වල කියන ගණන් කියලා කතා වලින් ඔවුන්ගේ මේ සමාජය ගැන ඔවුන්ගේ ආකල්ප සමහර කොටස් ඉන්නවා ආගමික අන්තවාදය පෝෂණය කරනවා. තව කොටසක් ඉන්නවා දැන් මේක ඇති මේ මධ්‍යසාර බෝතලයක් තියෙන සංකේතයක් තියෙනවා. සමහරු මේ මධ්‍යසාර වගේ දේවල් දීලා තමන්ට ඡන්දදායකව ආකර්ෂණය කරගන්න හදනවා. ඉතින් මේකෙන් කියන්න හදන්නේ ප්‍රජාතන්ත්‍රවාදය කියන එක මේ වගේ දේවල් මත පදනම් වෙන්නේ අවංකවම මේ රටේ අවශ්‍යතා ජනතාවගේ අවශ්‍යතාව වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කරන්න උනින්ද හරි ඡන්ද පෙට්ටියට දාන්න කියන අදහස. මේක මං හිතන්නේ කාටුනයක් වගේම ඡන්දදායකයා අධ්‍යාපනයත් ලබා දිය හැකි එකක් විදිහට සලකන්න පුළුවන්. විශේෂයෙන් භාෂාව යොදාගෙන නැති හින්දා මේක මං හිතන්නේ විවිධ ජන කොටස් වලට තේරුම් ගන්න පුළුවන්. ඒකයි මේකේ තියෙන වැදගත්කම කියලා මං හිතනවා. මේ කාටුන් එක සම්බන්ධයෙන් මේ කාටුන් එකෙන් කියන්නේ ඡන්ද හරියට තියන්නේ නැති එක සහ ඡන්දයෙන් පස්සේ ජනතාව නොතකා හැරීම සම්බන්ධව
දැන් ජනාධිපතිවරණය තියෙනකොට ඡන්දදායකයට ගොඩක් බලාපොරොත්තු දීලා ඔහු මේ කරේ තියාගෙන ඉන්නවා වගේ වෙනවා. ඊට පස්සේ එතනින් පස්සේ මහමැතිවරණය තියෙනකොටත් ඡන්දදායකයා වඩාගෙන ඉන්නවා. ඊට පස්සේ සාමාන්‍ය පළාත් ඡන්දවල තියෙනකොට ඊට වඩා පහළට කරලා වඩාගෙන ඉන්නවා. හැබැයි ඡන්ද වලින් අවසානයේදී ජනතාව මහ පොළොවටම වැටෙනවා. මේක සම්බන්ධයෙන් මේක නියෝජිත ප්‍රජාතන්ත්‍රවාදී සම්බන්ධ වැඳපු කාටුන් එක. මේකේ මේ දේශපාලඥයා මේ ඡන්දදායකයන්ට පාට කණ්ණාඩි දෙකක් දානවා. ඒකේ තියෙන්නේ මුදල්. ඒ කියන්නේ ලංකාවේ ගොඩක් හැමෝම දන්න දෙයක්. ලංකාවේ ඡන්දෙට කලින් මිනිස්සුන්ට එක්ක ටකරන්ත හඩු බෙදනවා, එක්ක වැසිකිලි පෝච්චි බෙදනවා. ඊට වඩා තව මේ මහාන මැෂින් බෙදනවා. ඒ වගේ දේවල් දීලා හිටා මේ සිල් රෙදිත් දීලා හිටන් මම හිතන්නේ සිල් රෙදිත් දීලා ඒකේ නඩුකුත් තියෙනවා. ඒ වගේ ගොඩක් දේවල් ලංකාවේ ඉතිහාසයේ වෙලා තියෙනවා. ඉතින් මොනවා හරි ඡන්දදායකයට දොළ පිදේනි දීලා ඒ හරහා ආකර්ෂණය කරගන්න හදන එකත් ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නෙමෙයි කියලායි මගේ අදහස. ඔවුන්ගේ මේ දේශපාලනය කළ යුත්තේ ඔවුන්ගේ ප්‍රතිපත්ති නිසි පරිදි ඉදිරියට මොනවද කරන්නේ, ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී නගා සිටවන්න කරන්නේ මොනවද කියන ප්‍රතිපත්ති විධිමත්ව ඉදිරිපත් කිරීමයි කළ යුත්තේ. නමුත් ඔවුන් මේ යම් යම් දේවල් දීලා කරන්නේ මිනිස්සු රවටලා ඔවුන්ගේ අවශ්‍යතාවය ඉටු කර ගැනීමයි. ඊටකද මේකේ මේ මිනිස්සයාට මේ මුදල් රුපියල් සංකේතී දෙන කණ්ණාඩි දෙකක් S2කට දානවා. හැබැයි ඡන්දය දෙන ස්ථානයට ගියාට පස්සේ ඒ කණ්ණාඩි දෙක ගලවලා විසි කරලා ඡන්දය දෙන්න කියන එක තමයි කියන්නේ. මේකත් ඇත්තටම මේ අධ්‍යාපනයක් යම් අධ්‍යාපනයක් දෙන්න පුළුවන් එකක් වෙන්නත් පුළුවන් ප්‍රජාතන්ත්‍රවාදය මේ වඩාත් මේ තීව්‍ර කරන්න. ඔව් දැන් අපි දැන් මේ එතනදී අපි කතා කරේ අතරම නියෝජන ප්‍රජාතන්ත්‍රවාදයේ කොයිතරම් වැදගත්ද කියන එක ගැන සහ ඒ ඡන්දය දීමේදී තමන් කොයිතරම් අර තෝරා ගැනීමකින් යුතුව ඒක කරන්න ඕනේද කියන එක ගැන. ඉතින් මම හිතනවා අපි දැන් කතා කරත් හොඳයි කියලා. ඒ කියන්නේ ලංකාවේ ඉන්න අර සුළු ජන කණ්ඩායමක් වෙන පීඩිත කණ්ඩායමක් වෙන මලය දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් අපි ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනකොට මම හිතන්නේ ඒගොල්ලන්ව අමතක කරන්න බෑ කියලා. විශේෂයෙන්ම යටත් විජිතකරණය විසින් හදපු මේ ප්‍රජාතන්ත්‍රවාදී රාමුවක් ඇතුළේ ඉන්න ගමන් අපි මෙච්චර කාලයක් තිස්සේ ප්‍රජාතන්ත්‍රවාදය කොහොමද අභ්‍යාස කරලා තියෙන්නේ කියන එක ගැන හොඳ විවේචනයක් ගන්න පුළුවන් අපිට මේ මලය දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් කතා කරනකොට. ඒ ගැන මොකද අවන්ත කියන්නේ? ඔව් විශ්වරි ඇත්තටම අපි බොහෝ කාටුන් ඇඳලා තියෙනවා ලංකාවේ මලයත් දෙමළ ප්‍රජාව සම්බන්ධව. 800 ගණන් වල හිටපු ලංකාවේ අටත් විජිත පාලන සමයේ හිටපු පොලිස්පතිවරයෙක්, ඒ කියන්නේ සුදු ජාතික පොලිස්පතිවරයෙක් කියලා තියෙනවා. ඇමරිකාවේ හිටපු කළු වහල් ශ්‍රමිකයන්ගේ මේ ජීවන කොන්දේසි වලටත් වඩා පහළ කොන්දේසි තමයි ඔහු හිටපු කාලේ ලංකාවේ මලයහා තැමිල් ජනතාව අතර තිබිලා තියෙන්නේ. ඒ 800 ගණන් වල. මලයහා තැමිල් කොටස ලංකාව මේ ජන කොටස ලංකාවට ඇවිල්ලා තියෙන 1823 කියලා තමයි සඳහන් වෙන්නේ. දැන් මේ වෙනකොට අවුරුදු 200කට ආසන්න කාලයක් වෙනවා. හැබැයි ඔවුන්ගේ ජීවන මට්ටම එදා තිබෙන මට්ටමට වඩා බොහොම ඉතාම සුළු වශයෙන් තමයි ඉහළට ගිහිල්ලා තියෙන්නේ. සියලු සුදු ජාතිකයන් යටතේ තොම් හූරා කෑවා. ඉන්පසු මේ ස්වදේශීය පාලනය යටතේ ඔවුන්ගේ ශ්‍රමය සූරා කෑම තමයි සිද්ධ වුනේ. මම හිතන්නේ විශාල විදිහට අරගල කරලා තමයි ඔවුන්ගේ ඡන්ද අයිතිය පවා ඔවුන්ට ලබා ගත්තේ. මම දැන් ඒකත් දුන්නේ නැහැ කාලාන්තරයක් යනකම්. අනිත් එක තමයි වැටුප් ප්‍රශ්නය. ඔවුන්ට මේ නිසි වැටුපක් මේ කාලය තුරම හැන්නේ හැම ආණ්ඩුවක්ම පොරොන්දු වෙනවා යම් කිසි වැටුපක් ලබා දෙනවා සුදුසු වැටුපක් කියලා. නමුත් ඒ සඳහා නිසි වැටුප් ලබා දීමක් සිදු වෙන්නේ නැහැ. අනිත් එක ඔවුන්ගේ නිවාස ප්‍රශ්නයක් ප්‍රධාන ප්‍රශ්නයක්. ඔවුන්ට මේ ලයින් කාමරවල තමයි ඉන්න වෙලා තියෙන්නේ. ඒවැ ස්ථිර නිවාස නෙමෙයි. කිසි පහසුකමක් නැහැ. වැසිකිලි පහසුකම්, ජල පහසුකම් එන්නේ. කාටුන් හලහා
කාටුන් හරහා අපි මේ උත්සාහ කරනවා ඔවුන්ගේ මේ අපහසුතාවයන් සහ ඔවුන්ගේ ජීවන කොන්දේසිවල තියෙන පහළ මට්ටම ලෝකයටත් සමාජයටත් හෙළි කරන්න. මේ උදාහරණයක් හැටියට මේ කාටුන් එක ගන්න පුළුවන්. මේක මේ උක්දණ්ඩක් හපාගෙන ඉන්නවා ප්‍රාදේශීය දේශපාලඥයෙක්. ඔහු තමිල් දේශපාලඥයෙක් වෙන්නත් සිංහල දේශපාලඥයෙක් වෙන්නත් පුළුවන්. හැබැයි උක්දණ්ඩේ කොළ ටික හපාගෙන ඉන්නේ මේ වැඩ කරන මලයා තැමිල් කාන්තාවක්. මේක ඇත්තටම මේ මගේ තැමිල් මිත්‍රයෙක් තමයි මෙහෙම අදහසක් තියෙනවා කියන එක මට දැනුවත් කරේ. තැමිල් ජනතාව අතර කතාවක් තියෙනවලු මේ තියෙන මිනිස්සයා උක්දණ්ඩ කද්දී නැති මිනිහට කොළ ටික තමයි කණ්ඩ වෙන්නේ කියලා. මේ කාටුන් එක හරහා පෙන්වන්න හැදුවේ මේ තියෙන ප්‍රාදේශීය දේශපාලඥයන් සමහරලාවට මේ මලයා තැමිල් ජනතාවගේ මේ දුක් දුම්නස්ය විකුණලා ඔවුන් වරප්‍රසාද අරන් ජීවත් වෙනවා. හැබැයි අර ජනතාවට හැමදාම ඒ දුෂ්කරතාව විඳින්න වෙලා තියෙනවා කියන එක තමයි මේ කාරණේ කියන්න උත්සාහ කරේ. මේ අවුරුදු 200 මේ කාටුන් එක ඇත්තටම ඇඳලා තියෙන්නේ 2023 ඇඳපු කාටුන් එකක් මේක. දැන් මේකේ මලයා ජනතාවට අවුරුදු 200ක් ලංකාවට පැමිණීමෙන් අවුරුදු 200ක් පිරීම නිමිත්තෙන් පාගමනක් තිබුණා මම හිතන්නේ මන්නාරම ඉඳන් මේ නුවරට. ඒක නිමිති කරගෙන අදපු කාරණයක්. ඒකයි මේ 200 ඉලක්කම වගේ තියෙන්නේ. හැබැයි 200 ඉලක්කමේ මැද එක ආගාදයක්. ඔවුන්ගේ ආගාදය ඇතුලේ තමයි ඉන්නේ. හැබැයි ඔවුන් දෙන තේ ජෝගුව මේ පාලකයෝ අතට ගන්නවා. නමුත් ඒ ජනතාව ගන්න අදහසක් නැහැ. මේක ඇත්තට මේ අදහස ආවේ අර ඇලඩින් කතාවේ දිනවනේ. ඇලඩින් මේ එයාගේ පහන ගන්න ගිහිල්ලා මේ ඇලඩින් හිර කරනවා මේ පොළොව යට. හැබැයි ඇලඩින්ගේ මාමද කවුද එයාගේ පහන තමයි ගන්න. ඇලඩින් එළියට ගන්න. නමුත් කවදා හරි ඇලඩින් ආයේ පහන Taman සතු කර ගන්නවා කියන අදහස් තියෙනවා. අපි අර මුලින් කතා කරපු ලක්ෂණ සම්බන්ධයෙන් ඔතන මතුවෙනව නේද? සංකේත භාවිත කරලා තියෙනවා හොඳින්. අපි කලින් බලපු කාටුන් එකෙත් ඇත්තට මේ සංකේත භාවිතය ඉතාම හොඳින් කරලා තියෙනවා. ඇත්තටම මෙතන දැන් මේ තේ පෝච්චියක් අරන් තියෙනවා ඒ ජනතාවගේ ඒක නියෝජනය කරන්න. මේ කාටුන් එකෙන් පෙන්වන්නේ කම්කරු දිනය දවසට හැමදාම ලංකාවේ කොළඹට එකතු වෙලා නැත්නම් කොහේ හරි ප්‍රාදේශීය නගරවලට එකතු වෙලා මේ වැඩ කරන ජනතාව ගැන කතා කරනවා. මේ මලයා තමිල් ජනතාව ගැනත් එහෙමයි ලොකු රැලි තියෙනවා. ලොකු කතා පවත්වනවා. හැබැයි අන්තිමට එදා කතා කරාට පස්සේ දැන් පස්සේ ආයේ ජනතාවගේ අවශ්‍යතාව ගැන සොයන්නේ නැහැ. ඒ බරත් ඒ ජනතාවට ඒ බරත් වැටිලා තියෙන්නේ ඔවුන්ගේ තේ කූඩේට. ඇත්තටම ගත්තොත් එහෙම ඒ ජනතාව තමයි මේ හැම බරක්ම ඒවා අදින්නේ. ඒක සංකේතවත් කරලා ඇඳලා තියෙන්නේ මේ කාටුන් එක. මේ කාටුන් එක සම්බන්ධයෙන් කිව්වොත් දැන් මේකේ වා දැකලා ඇති මේ කාටුන් එකේ උඩින් පොඩි ටෙක්ස්ට් එකක් දාලා තියෙනවා. ඔව්. උඩින් පොඩි මේ වාක්‍යයක් දාලා තියෙනවා. මේ කාටුන් එක පැහැදිලි කරන්න. දැන් මේ සමහර ප්‍රශ්න තියෙනවා මේ කාටුන් එකේදී අපිට එන මේ හැමෝම දැනුවත් වෙලා තියෙන දෙයක් අපිට අනිද්දී අපිට ඒක පැහැදිලි කරන්න අවශ්‍ය නැහැ. ඒක හැමෝම දන්නවා. හැබැයි සමහර මේ සැඟවෙච්ච ප්‍රශ්නයක් අපි සමාජයේ තියෙන දෙයක් කාටුන් එකකට අඳින්න ගියහම අපිට මේ රූපයෙන් විතරක් අඳින්න ගියොත් අපිට ඒක ජනතාවට තේරුම් කරලා දෙන්න අපහසුයි. ඒ වගේ සමාජයේ සැඟවුණු ප්‍රශ්නයක් කාටුන් එකකට අඳිද්දී අපිට ඒක වචනෙන් පොඩි වචන ප්‍රමාණයකින් ඒක කාටුන් එකේ දාන්න වෙනවා. මේකත් ඒ වගේ වතුකම් කරාම විශාල පිරිසකට EPF ETF ගෙවන්නේ නැහැ කියන පුවත. දැන් මේ වගේ දෙයක් ප්‍රධාන මාධ්‍ය වලින් සමහරලාවට මේක එතකන් නොතක හරිනවා. ඒ නිසා ඇඳපු එකක් මේ වතු සමාගම් වල අයිතිකාරයෝ වතු හිමියෝ EPF ETF ඔවුන්ගේ සාක්කුවට දාගන්නවා. හැබැයි තැමි මලයාලම්
මේ ජනතාවගේ පිඟානට වැටෙන්නේ නැහැ. පිඟානේ සිදුරක් හදලා තමයි පිඟාන ඔවුන්ගේ අතට දීලා තියෙන්නේ. ඒ ඔවුන්ට ලැබිය යුතු ඒ මුදලත් ඔවුන්ගේම සාක්කුවට යනවා කියන අදහස් තමයි මේකෙන් එන්නේ. මේක ඉතින් මේ කාටුන් එකෙන් මේ දැන් වර්තමානයේ ගොඩක් හැම මාධ්‍යයකමත් හැම දේශපාලඥයෙක්මත් වර්තමානයේට කියනවා මේ පැටු වැඩි කරලා තියෙන දැන් තමිල් ජනතාවට ප්‍රශ්නයක් නැහැ කියලා. 1700ක් වැඩි කරලා තියෙනවා ඉස්සර එහෙම නෑ අපි ආණ්ඩුව ආවට පස්සේ තමයි මේක වැඩි කරේ කියලා. හැබැයි කවුරුත් කතා කරන්නේ නැහැ ඔවුන්ගේ ඒ 1700 වැටුප ගන්න පනවල තියෙන වැඩ කොන්දේසි ගැන. 1700 ගන්න නම් මලයා ජන මේ වතුකම්කරු කාන්තාවන්ට මේ අනිවාර්ය වැඩට පැමිණීමක් තියෙනවා. එතකොට අදාළ තේ කිලෝ ගාණක් තියෙනවා අදාළ පෑ ගාණක් තියෙනවා වැඩ කරන්න. ඒ සියලු කොන්දේසි සැපරුවොත් තමයි මේ වැටුප ගන්න පුළුවන්. ඒක විවේචනය කරලා අදපු කාරණයක් මේ 1700 හම්බෙලා දිනවා. හැබැයි ඒක ඔවුන්ට යන්න වෙලා තියෙන්නේ අර මේ ලනුපාලම යනවා වගේ බොහොම අමාරු ගමනක් යන්න වෙලා තියෙන කියන අදපු කාරණයක්. ඔව් ඇත්තටම මලය දෙමළ ප්‍රජාව සම්බන්ධයෙන් කතා කරනකොට ඒ ඇත්තටම අපිට මතුවෙන ප්‍රශ්නය තමයි මේ ප්‍රජාතන්ත්‍රවාදය ඇත්තටම කවුරුන් වෙනුවෙන්ද කියන එක. ඒක ගැන තමයි අපි දැන් මෙච්චර වෙලා කතා කරේ. අපි ඊළඟට කතා කරමු ඇත්තටම කාන්තාවන් සම්බන්ධයෙන් කාන්තා අයිතීන් සම්බන්ධයෙන්. විශේෂයෙන්ම අපි දන්නවා අපි ඉන්නේ පුරුෂ මූලික සමාජයක් ඇතුලේ. ඒක ඇතුලේ අපි මේ කලින් කතා කරපු මලය දෙමළ ප්‍රජාව වගේම ගෘහ සේවිකාවන් ගත්තත්, ඇඟලුම් සේවිකාවන් ගත්තත් ඒ සියලු දෙනාම මේ ක්‍රමය ඇතුලේ සෝරා කෑමකට ලක් වෙනවා. අපි ඒ සම්බන්ධයෙන් කතා කරමු අවන්ත. ලංකාවේ කාන්තා මේ ශ්‍රමය ගත්තොත් එහෙම හැම ක්ෂේත්‍රයකම මේක අතිශයින්ම තියෙන එකක්. දැන් වතුකම්කරු ජනතාව ගත්තොත් එහෙම මලයා තැමිල් ගත්තොත් එහෙම කාන්තාවන් තමයි ගොඩක් වෙලාවට තේ දළු කඩන්නේ ඒ ඔක්කොම කරන්නේ. ඊට පස්සේ ඇඟලුම් ක්ෂේත්‍රය ගත්තොත් එහෙම ඒවත් මම හිතන්නේ කාන්තාව තමයි ගොඩක් වැඩ කරන්නේ. ගුරු සේවය ගත්තත් එහෙම මම හිතන්නේ කාන්තාව තමයි 75%ක් විතර ගුරුවරු විදිහට ඉන්නේ. ඊට පස්සේ විදේශ මේ රැකියා ක්ෂේත්‍රය ගත්තත් මැද පෙරදිග කාන්තාව තමයි බහුතරයක් ඉන්නේ. නමුත් රට ඇතුලේදී මේ ඔවුන්ට වෙන ඔවුන්ට සමානාත්මතාවය තියෙනවද කියලා ප්‍රශ්නේ එනවා. මේ දැන් මේ කාටුන් එකෙන් ජාත්‍යන්තර කාන්තා දිනය නිමිත්තෙන් ඇඳපු කාටුන් එක. මේකෙදී ඔහුගේ ආම්පන්න සහ ඇයගේ ආම්පන්න කියලා මේ දෙපැත්තට වෙන් කරලා දාලා තියෙන්නේ. මේ පුරුෂයාගේ ආම්පන්න විදිහට ආම්පන්න කීපයයි තියෙන්නේ. හැබැයි කාන්තාව ඒ සියලු දේත් කරන අතරේ ඔහුට ඇයට කුස්සිය වැඩ මේ එතකොට ගියාම ගොවිතැන් කටයුතු වලට අමතරව දරුවන්ගේ වැඩත්, ගෙදර පිරිසිදු කරන වැඩත්, සියලුම වැඩත් එකතු වෙලා තියෙනවා. මේ කාටුන් එකෙන් මේ පෙන්වන්න හදන්නේ මේ අසමානතාවය. මේ කාන්තාවන් සහ පුරුෂයන් අතර ලංකාවේ තියෙන අසමානතාවය පෙන්වන්න හදපු කාරණා. මේකත් මේ කාන්තාවන් ලංකාවේ මේ කාන්තා අයිතීන් ගැන කතා කරුවා. මේක මේ කොවිඩ් වසංගතයේ දීවිච කාලේ අඳපු කාටුන් එක. මේ හැමෝම හැබැයි ගෙවල් වලට වෙලා ලොක්ඩවුන් කරලා ගෙවල් ඇතුලේ මේ නිවාරණයට ඉන්න කියලා තිබුණත් ලංකාවේ කාන්තාවන්ට ගොඩක් අයට වුණා ගාමට් ෆැක්ටරි වල වැඩ කරන අයට මේ එව්වැ ගිහිල්ලා සේවය කරන්න. එව්වැ අගුල් දාගෙන එව්වැ ඇතුලේ සේවය කරන්න උනා. මේ අන්තිමේ ඔවුන්ගේ සමහර ගාමට් ෆැක්ටරි වල ඔවුන්ට මුළු ෆැක්ටරියටම වසංගතේ බෝ වුණා. මේ ආර්ථිකය කඩා වැටෙන හින්දා අපිට ඒවා වහන්න බැහැ කියලා තමයි කිව්වේ. ඒක සංකේතවත් කරන්න හදලා තියෙන මේ නූල් බෝලයකින් මේ ගාමට් ෆැක්ටරිය මේ කාන්තාව මේ මහලා නූල් බෝල ඉවර වෙනකොට ඉතුරු වෙන්නේ කොවිඩ් වෛරසයක් විතරයි ඔවුන් ගාව කියන එක. මේක මේ වසංගත සමයේ දිවිච සමහර මේ වැඩ කොන්දේසි වලට ඇඳපු කාරණා. මේ කාටුන් එකත් මම හිතන්නේ විශේෂයි ඇත්තටම. ඔව් මේ ලංකාවේ පුරුෂ මූලික සමාජයක් කියලා ඉතින් කිව්වා. හැබැයි ගොඩක් තැන් වල බලුවම කාන්තාව ඉහළට ගියපු තැන් තියෙනවා. උදාහරණයක් තමයි දැන් අපේ
දැල්පන්දු කණ්ඩායම මම හිතන්නේ ආසියාවෙම සිවුරිය වුණා. ඒ වගේම ආසාදි වෝෂ් මං හිතන්නේ සමුද්‍ර විද්‍යාඥවරියක් මම ඉගෙනන්නේ. ඇය මං හිතන්නේ ලෝකෙම්ම යම්කිසි තැනකටපත් වුණා. තවත් මම හිතන්නේ සුසන්තිකා ජයසිංහ වගේ අය ඔලිම්පික් පදක්කමක් ලබා ගන්න මට්ටමට ගියා. මේ කාටුන් එකේ ඇඳලා තියෙන්නේ මේ ජයන්ති කුරුතුම්පාල තමයි ලංකාවේ මම හිතන්නේ ප්‍රථම මේ එවරස් කන්ද තරණය කරපු මේ කෙනා මාර්ගපත්නේ පුරුෂ ස්ත්‍රී දෙපාර්ශ්වයේම මෙයා තමයි මං හිතන්නේ එක්කෙනයි නැගලා තියෙන්නේ එයා එක්කෙනයි විතරයි. නැගලා තියෙන්නේ. එයා මං හිතන්නේ ලැබපු ජයග්‍රහණයත් එක්ක ඒ දවස්වල ඇඳපු කාටුන් එකක් මං හිතන්නේ මේක එයාට කාටුන් එක දුන්නත් එක්ක මේකේ ඔරිජිනල් කොපියක් එයා ඒක සතුටින් ගත්තා. හැබැයි ඔය අතන ඔය දන්වැල බැඳගෙන ඉන්න එකෙන් කියනවා නේද යම් විදිහකට ඒ කියන්නේ දැන් අපි කතා කරන්නේ කොයි වෙලෙත් ප්‍රථම වතාවට එවරස් නැගපු කාන්තාව කියලා. කියන්නේ මනුස්සය කියලා අපි කියන්නේ නෑනේ නේ මීඩියා ඇතුලේ වුණත් කතා කරන්නේ මේ විදිහට. මොකද ඇය මේ ගොඩක් බාධක රාශියක් මැද තමයි ඇය කතා කරද්දී ඒක පැහැදිලි වෙනවා බාධක රාශියක් මැද තමයි ඇය මේ ගමන ගිහිල්ලා තියෙන්නේ. කාන්තාවක් වීම නිසා එන බාධකත් තියෙනවා. ඒ ජයග්‍රහණය සංකේතවත් කරන්න තමයි ඇය එවරස් කන්ද මුදුනේ ජාතික කොඩිය මේ ඔසවන කාටුන් එක දාලා තියෙන්නේ.